සාමාන්‍යයෙන් මිනිස්සුන්ව මොක් කරන්න, සමච්චලේ ලක් කරන්න, වීඩියෝස් හැදුනම කරන්නේ රිපෝට්ස් ගහලා මේවා YouTube එකෙන් ගලවලා දාන එක. හැබැයි එක වීඩියෝ එකක් තියෙනවා ඒක හදලා තියෙන්නේ මිනිස්සුන්ව මොක් කරන්න. හැබැයි ඒකින්ද view count එක පෙන්වන විදිය පවා YouTube එකට වෙනස් කරන්න උනා. කතන්දරේ මෙන්න මෙහෙමයි. 2011 වෙනකන් එච්චර හිට් වෙච්ච නැති ගායකයෙක් ඉන්නවා සවුත් කොරියා වල. මෙන්න මෙයාට හිතනවා සින්දුවක් හදන්න ඕන කියලා සවුත් කොරියා වල රිචස්ම පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ ෆේක් ලයිෆ් ස්ටයිල් එක ගැන. කොච්චර මෙයා මේකට සමච්චල් කරනවද කියනවා නම් මේකට දාන නමත් ඒ පැත්තේ මිනිස්සුන්ගේ ස්ටයිල් එක කියලා තමයි මේකේ නම දාන්නේ. දන්නවද ඒ පැත්තට කියන නම? ඒ පැත්තට කියන්නේ ගන්ධම් කියලා. මේ සින්දුවේ නම ගන්ධම් ස්ටයිල්. ලෝකේ පළවෙනි වතාවට 1 බිලියන් YouTube හිට් කරපු සින්දුව. මේකෙන් අපිට ගන්න තියෙන ලොකු පාඩමක් තියෙනවා. ලෝකේ පුරා මේ සින්දුව හිට් උනේ මම මේ කියපු කතාව දැනගෙන නෙමෙයි. ඒ වගේම වචන තේරිලත් නෙමෙයි. මේකෙන් ඇති කරපු ඉමෝෂන් එකට මිනිස්සු කැමති වෙච්ච හින්දා. ඒ කියන්නේ හදන ඉමෝෂන් එක වචන වලට වඩා පවර්ෆුල් කියන එක. ඒක හින්දා ඔයත් බිස්නස් එකක කමියුනිකේෂන් කරද්දී, ඇඩ්වර්ටයිසින් කරද්දී ඔයාට පුළුවන් නම් ඉමෝෂන් එකක් ඩ්‍රයිව් කරන්න වචන 1000කින් කියාගන්න බැරි දේවල් මිනිස්සුන්ට දැනේවි.